ඈත කඳුකරේ සීත මිටියාවතේ තියෙන අපේ ගෙදර හරියට සුරංගනා ලෝකයක් වගේ. වෙලාවකට මීදුම අතරින් පීරලා ගිහිල්ලා ඈත කඳු දිහා බලන් ඉන්න ආස හිතෙනවා. මේ ඔක්කොමත් එක්ක යායට පිපුණු මල් වැඩි වගේම තමයි. චුටි සද්ද ගොඩක් එක්ක හරි ආදරෙන් අපි අපේ ගෙදර ඉන්නවා. ඒ විතරක් නෙවෙයි ඉතින්. යායටම කන්න දෙන්න පුළුවන් තරමින් බතබුලතින් සරු වෙලා තියෙන පුංචි ගෙවත්තකුත් අපේ ගෙදර තියෙනවා. හරියට වෙලාවකට පුංචි පොලක් වගේ. එහෙම නැත්තම් සුපර් මාකට් එකක් වගේ. එන්නකෝ අදත් එහෙනම් එන්න බලලා යන්න අපේ ගෙදර පුංචි සුපර් මාකට් එක. අද 2026 අවුරුද්දේ ජූනි මාසේ. මහා ගෙදර ඉඳලා මෙහෙ ඇවිත් හරියටම දැන් අවුරුද්දකුත් වෙනවා. අනේ ඉතින් අදත් උදේ පාන්දරම ලස්සන දවසක් එවිලා තියෙනවා කියන හිතට දැනෙන හැඟීමත් එක්කම මගේ දවස පටන් ගන්නයි හදන්නේ. ගෙට පහළ පුංචි කොරටුවේ මෙදා පාර අපි හදාගත්තේ කරවිල. මේ කරවිල චූටි පෙතිවලට කපලා ලුණු ටිකකුත් දාලා උදේ පාන්දර තියෙන අවුවට මම මේ ටික වේල ගන්න තියෙනවා. එතකොට ඉස්සරහ දවස්වලදී අපිට රස සම්බෝලයක් හදාගෙන කන්න පුළුවන්. ඔයාලත් කරවිල සම්බෝලේ කාලා ඇතිනේ. මේ විදිහට වේලගත්ත කරවිල ටික අරගෙන ලුණු ටිකක් කපලා ඒකට අමු මිරිස් ටිකකුත් දාලා ගම්මිරිස් චුට්ටකුත් දාලා කැමති නම් තක්කාලි චුට්ටකුත් කපලා දාගන්න පුළුවන්. හැබැයි ආය ලුණු නම් දාන්න යන්න එපා. මේ ඔක්කොම එකතු කරලා කාලා බලන්නකෝ. කාලා නැත්තම් හරි රසක් ඒ වගේම ගුණකුත් තියෙනවා ඒ වගේ. මේ දාසරේ ඕම් මිරිස් වගාවෙනොත් හොඳ පළදාවක් ලැබුණු හින්දා එයින් ටිකක් අපි වේලලා තියාගත්තා. ඒ විතරක් නෙවෙයි ඉතින් කඳුකරේ සීත කාලෙට උණුසුම් කෝපි කෝප්පයක් කියන්නේ අපි හැමෝම කැමති දෙයක්. එයින් ඉතින් මේ තියෙන්නේ අපේ ගෙදර තියෙන පුංචි කෝපි බෝතලේ. අපේ අම්මා කෝපි ගහෙන් කෝපි කඩලා ඒවා කොටලා මේ විදිහට වේලලා අරගෙන තමයි බෝතලයට එකලස් කරලා තියලා තියෙන්නේ. මේ විදිහට ගෙදරට අවශ්‍ය එළවලු පළතුරු මේ වගේ ධාන්‍ය වර්ග අපි පුළුවන් විදිහට ගෙදරම හදාගෙනයි තියෙන්නේ. එහෙනම් අපි චුට්ටක් ඇවිදලා බලමුකෝ අපේ ගෙවත්ත වටේ. ඔයත් චුටි සුපර් මාකට් එකක් ගෙදර හදාගන්න කැමති නම් තව චුට්ටක් බලන් ඉන්නකෝ. දොරකඩ වෙන්නම කොස් ගහක් තියෙන හින්දා යහමින් කොස් පොලොස් කඩා ගන්න අපිට පුළුවන්කම තියෙනවා. ඒ ළඟින්ම ඉතින් පොල් ගහක් තියෙන හින්දා යහමින් කිරි දාලා පොලොස් සම්බුලක් එහෙම අපේ අම්මා හදනවා. පොල් කඩන දවසට එකතු කරගත්ත මේ ලෙලි ටික මේ විදිහට තියාගෙන අපිට වතුර පහසුවෙන් දාන්න පුළුවන් තැනක අපි අලුතෙන් හදාගන්න පැල ಜಾති අපි තියාගෙන ඉන්නවා. මේ අතර එළවලුයි පළතුරුයි ඒ වගේම රසකාරක පැල ಜಾතිත් අපි ගාව තියෙනවා. මේ තියෙන පැලේ මොකද්ද කියලා ඔයාලා දන්නවද? මේ තියෙන්නේ දුරියන් පැලයක්. මේ දුරියන් පැල අපි හදාගත්තේ අපි කඩෙන් ගෙන ආපු දුරියන් කාලා ඉවරලා ඒ චූටි ඇටයක් අපි පැල කරා. ඊට පස්සේ තමයි මෙන්න මේ පැලේ හැදුනේ. මේ ළඟම තියෙන රසකාරකයක් විදියට යොදා ගන්න රෝස්මරි පැලයක්. මේ විදිහට අපි අලුතෙන් හදාගන්න පැල ಜಾති වගේම සමහර පැල ಜಾති තියෙනවා රුමීන්ගේ හානි වෙලා තියෙන. ඒ වගේ පැල ಜಾතිත් අපිට පහසුවෙන් වතුර දාන්න පුළුවන් තැනක මේ විදිහට අපි එකතු කරලා තියාගෙන ඉන්නවා. එතකොට අපිට ඒවට සාතු කරන්න ලේසි. වතුර ඕන නිසා හොඳින් වතුර දාලා මේ ටික බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ තමයි අපි මේවා හොඳින් වැඩුණට පස්සේ ඒවා තියන්න ඕනි තැන් වලට අරගෙන යනවා. ඒ පැල ಜಾති ළඟින්ම අපිට අලුතින් පැල ಜಾති හදාගන්න ඕනි වෙන පැකට් ಜಾතිත් අපි ලෑස්ති කරලා තියා තියෙනවා. මේ මිශ්‍රණය නම් හදන්න ඉතින් අපේ තාත්තගේ අත්ගුණේ හින්දාම මේ පැල ಜಾති ඉක්මනින් හොඳින් වැඩෙනවා අපේ ගෙදර. මේ බලන්නකෝ මේ තියෙන්නේ අපේ ගෙදර කොකෝවා ගහෙන් කඩාගෙන අපි කාපු කොකෝවා ඇට වගේ පැල කරලා.
ඒ විදියට හදාගත්ත පැලවලින් ලොකු වෙලා තියෙන ගස් තමයි මේ තියෙන්නේ. මේ ගහ පුරාම දැන් වෙනකොට චුටි චුටි ගෙඩි ගොඩාක් හැදිලා තියෙනවා. ගහ පුරාම මේ විදියට පල්ල දැල්ලා තියෙනකොට අපේ හිතට නම් හරි සතුටක් දැනෙනවා. ඔයාටත් කාගේ ගෙදරක වුණත් මේ විදිහට දකිනකොට අපේ හිතට පුංචි සතුටක් දැනෙනව නේද? මේ අද්දරින්ම එක පෙළට පළදරන කටුවනෝදා ගහස්, දෙළුම් ගස්, එතකොට රඹුටන් පැලක් තියෙනවා. ඒ විතරක් ඇයි චූටි ජෑම් ගසුත් ගොඩක් තියෙනවා. ඒ වුණත් චූටි දුකක් තියෙන්නේ අපේ ගමට ඇවිත් ඉන්න රිලා රංජුව මේ එකක්වත් අපිට කන්න ඉතුරු කරන්නේ නැහැ. ඒ කොහොම වුණත් ඉතින් අපිත් එක්ක සීරුවට පුළුවන් විදියට අපිට ඕනි එළවලු පළතුරු ටික අපි අපේ ගෙදරම හදාගන්න ගමන් තමයි තියෙන්නේ. මේ ඉතින් අවාරේ වුණත් අපේ පැත්තට ආවේනික නොවුණත් අපේ ගෙදර හැදිලා තියෙන මුරුංගා කරා. ගමේ අයොත් එක්ක පුළුවන් විදියට බෙදා හදාගෙන අපිත් ඉතින් මේවා පරිහරණය කරනවා. මුරුංගා ගහ අද්දරින්ම තියෙන මේ පුංචි පැල තමයි බැසිල් පැල කියන්නේ. මේවත් අපි ආහාර රසකාරකයක් විදිහට තමයි යොදාගන්නේ. ඒවා වේලුණාට පස්සේ ඒ වගේ යට යොදාගෙන තමයි මේ පුංචි පැල ටික හදාගෙන තියෙන්නේ. ගේ අතරට වෙන්න පැරණි උළු කැට ටිකක් යොදාගෙන අපි චූටි චූටි පාති ටිකකුත් හදාගෙන ඉන්නවා. මේ පාති වල ඉතින් ගෙදරට ඕන වෙන අලබතල මඤ්ඤොක්කා, එතකොට ගෙදර නැතුවම බැරි අඹරැල්ල පැලයක්, මේ හැම දෙයක්ම ඉතින් ඒ චූටි චූටි පාති වල අපි හදාගෙන තියෙනවා. ඒ වගේම තමයි බිම ඇතිරිලා යන ශාක චූටි චූටි පැල ඇටි තියෙනවනේ. ඒ අතරේ මිංචි පැල, මේ වගේ දේවලුත් මේ චූටි පාති වල අපිට හදාගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒවට අර අපි 10 මිශ්‍රණය පුච්චලා ගන්න ඒ 10 ටිකක් එක පස් ටිකක් මිශ්‍ර වෙලා තිබ්බම හොඳටම ඇති. අපේ ගෙවල් එක තියෙන චුටි චුටි කොළරොඩොත් මේ වගේ මිංචි හැදෙන්න නම් ගොඩක් හොඳයි. මම වැඩියෙන්ම කන්න ආස මුකුණු වෙන්න නම් අපේ ගේ වටේම එක යායට පිරලා තියෙනවා. අපිට චුටි චුටි වැටි විදිහටත් ඉතින් මේවා නිර්මාණාත්මකව හදා ගන්නත් පුළුවන්කම තියෙනවා ඔන්න. මොහොතින් මොහොත වෙනස් වෙන හරි ලස්සන පරිසරයක් තියෙන අපේ ගෙදර ගෙට පහලින් අපි හදලා තියෙන පුංචි කොරටුවෙත් මොනවද තියෙන්නේ කියලා බලලා එන්න යන්කෝ එහෙනම්. ගෙදර පුරාම එක එක ජාතියේ එළවලු පළතුරු පැල ජාති ගොඩාරියක් පිරලා තියෙනකොට හැම දෙනාගේම හිත සතුටින් තියනවා කියලායි මට හිතෙන්නේ. හැබැයි ඉතින් මේ හැම දෙයක්ම එක දවසින් හදාගත්තු දේවල් නම් නෙවෙයි ඉතින්. ගෙදර හැමෝම මහන්සි වෙලා දවස් ගාණක් අවුවට වැස්සට පින්නට මේ හැම දෙයකම මේ දේවල් අහුවෙලා තියෙනවා. ඒ හැම දේත් එක්කම කොහොම හරි සමහර වෙලාවට මේ පැල මැරෙනවා, ආය හදන්න වෙනවා. ඒ විදියට කොහොම හරි චුට්ට චුට්ට ගොඩනගාගත්ත දේවල් ඔක්කොම එකතු වුණාම හරි ලස්සන පුංචි ගෙවත්තක් අපි හැමෝටම හදාගන්න පුළුවන්. ඔයාගේ ගෙදරත් මේ විදියට චුටි චුටි දේවල් ගොඩක් එකතු වෙලා හරි ලස්සන ගෙවත්තක් ඇති. හදාගන්න බැරි වුණා නම් ඔයත් චුටි උත්සාහයක් දරලා බලන්නකෝ. හෙට දවසේ ඉඳලා පොලේ යනවා වෙනුවට ගෙදරට චුටි පැල ටිකක් ගෙනල්ලා ගෙදර ගෙවත්තේ හදාගත්තොත් මොකද? සතුට කවදාවත් අපිට සල්ලි වලට ගන්න බෑනේ. හැම සතුටක්ම තියෙන්නේ අපි ගාවමයි. අපි ඉන්න විදියට, අපි හිතන විදියට, අපි කරන දේ අනුව තමයි සතුට අපි ළඟට එන්නේ. ඒක නිසා චුට්ටක් මහන්සි වුණාට කමක් නැහැ. හිතේ සතුට තියාගන්න ඔයත් අදම try කරලා බලන්නකෝ. එහෙනම් අදට මං ගිහිල්ලා එන්නම්. ඊළඟ දවසේ මං එනකන් අනිවාර්යෙන් බලන් ඉන්න ඕනි. අදට ගිහිල්ලා එනවා.